හල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද අද අපි අවිල්ලා තින්නේ මොනවද බං? අද අපි හදන රොටි. හැබැයි රොටි හැමෝම හදන විදිහට නෙවෙයි හදන්නේ මචං. ලීස්, කැරට්, අවුමිරිස්, ගෝවා, තක්කාලි. ඒ දෙක නෑ නිකන් කිව්වේ. ඉතින් ඔක්කොම දාලා සාමාන්‍යයෙන් ඉතින් ඕගොල්ලෝ හදනට වඩා හොඳට අපි හදනවා ඇත්තට. ඉතින් ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ මේ වෙනුවෙන්? අපි පල්ලට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා දැත්තේ. බෑ මේක කරන්න. අර ඇත්තටම හුත්ත පාරන්න ඉඳ ඔයගොල්ලෝ එන්න අපිත් එක්ක යන්න. බලාගෙන ඉතින් වීඩියෝ එක යව බලන්න එපා වැඩක් නැහැ හැම යවලා. මොම්බන් අරුණේ කියලා වැඩක් නැහැ යාළුවනේ බලන්න මේ බෝතල් ඔක්කොම මෙතන තමයි මේ ෂැම්පු බෝතල් මේ ඩැන්ඩිස් ඔක්කොම මෙතන තමයි දාලා තියෙන්නේ මේ. පේනවද? ඉතින් ඔයගොල්ලෝ දැන් බලන්න මෙතන තියෙන view එක. Maru, දැන් යමු රොටි හදන්න වයින්ෝ. අපි වැඩේට බහිමු. ඒක නැත්තම් වැඩක් නැහැ. තමයි ටයිපෝඩ් එකක් තියෙන්න ඕනේ වැඩක් කරන්න. මං තාම මේක පළවෙනි පාර කඩන්නේ. දන්නවනේ මේ උණහාර බලය කියන්නේ. මං තාම මේක ඕපන් කරා. මේක මේ ආකාරයට වගේද? අර අයියලාට වගේ ඉතින් අර අපි ලොකුවට අපි අර ලොකුවට අපි ආතල් දෙන්නේ නැහැ. නමුත් පුළුවන් විදියට ගේමක් ගාලා අනුනේ හයි කම්ප්ලීට් කරගන්න. මෙන්න හිත ගන්නකොට මේක. එම් දාලා අපිට ඕනි ගන්න එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් කියන්නේ ඕනි ගන්න ෆුල් පාර්ට් එක. ඊයා බෝල්. දැන් අපි ගෙදරින් එන ගමන් පොල් අරන් ආවේ නෑ. පොල් ටික අමතක වුණා. දැන් මේ එන ගමන් ගෙදරකට බැලලා පොල් ටිකක් ගාගෙන ආවා. සල්ලි දීලා. අඩෝ අවුල. පාම් පිට් එක පොඩ්ඩක් හැල්ලා මේ ගෑවිලා. 30ක් තියෙනවා. මේ ඕනිමයි. ඒගොල්ලෝ එපා පොල් දෙලියක් ගා රොටිය තනන්න එහෙම ඒක එපා පොල් දෙල ඕනෙම නැත්නම් වතුර දාලා බෑන කරන්න පාම්බිනි පොඩ්ඩක් හැල්ලා තියෙන ගණන් ගන්න එපා අඩු වලින් දුන්න ආනවා අඩු මේ දෙකම අවශ්‍යයි ඉස්කස් දෙකයි රොටි යනන්න ඕපෙයි ඒක දින එච්චරයි ඉස්කාර දෙක නෑ ඩිපා අඩෝ මගේ තාක් වේවා ඔව් ඉතලායන රාප් වෙලානේ වඩමත් කඩෙන් ගත්ත ජීවිතේ බෑග් එකට දාපන්කො මොකේ රාප් වෙලානේ යාළුවනේ මේ බවුඩරි කරා හරි දැන් අපිට ඕනි ගල්ගිරි තුනකුයි දරත් ඕනි පත්තු ගන්න දරෙපෑ දැන් දර කැලි හොයන්න යනවා සාමාන්‍යයෙන් දැන් දර හොයන්න බෑ මේ පැත්තේ වතුරට ඔක්කොම තෙමිලා තියෙන්නේ අපි ඉතින් කොහොම හරි හොයාගමු මේ වටේ සද්දෙත් එක අයියෙන් පොඩ්ඩක් කෑ ගහනවා ගණන් ගන්න එපා ඉතින් යාළුවනේ දැන් වෙලාව 2:14යි අපි ඉතින් හවස් වෙන කලින් වැඩේට ගන්න හදන්නේ වැඩේ පටන් ගන්න යන්නේ බලන් ඉන්නවා අපි වැඩේට බයිමු දැන් අපි යනවා දර හොයන්න තට්ටයියා ගෙම් ගිහිලා ඉන්නේ අඟ පෙන්නනවා එහෙම දැන් කො ගස් පෙන්නන්න ඕ මොකද්ද බං ඒ ඇත්තටම යාළුවෝ මේ වගේ වැඩ නම් ඇත්තටම අවුල් මේ පරිසරයට මාර මේකක් තියෙන හැම තැනම බෝතල් ප්ලාස්ටික් කෑලි මේකෙන් සත්තුන්ටයි මාර පරිසර දූෂණයක් මේකෙන් වෙන්නේ මේ වගේ වැඩ කරන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ එකෙන්ම ඒ වගේම සත්තුත් මේ කැලවල වල ජීවත් වෙන්න ඕනි මාළු අනම්මනම් මේ බලන්න මේ මෙටල් හැම තැනම කවර කෑලි පොලිතින් කෑලි තාත් ඒ අර තායේ වෙන්න තියෙන විදිහට මේ මෙතන තියෙනවා මේ ගල්ගෙඩිය ඔව් ලොකු වැඩිද අවුලක් නැහැ නේ ඔල නෑ නයින් අර ගෙදර ගම ගෙඩි තව ගල්ගෙඩි දෙයක් ගන්න ඕනේ මේකත් අල්ලගෙන ඔක් කරන්න බෑ මොකද ගල්ගෙඩි දෙක අරන් ගිහලා එතන ගිහලා පෙන්නන්න බයි 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 අරුණේ පාර නෙව් එකක් උනේ මේ උඩට මම හිතන්නේ වතුර පාර වැඩි වුණා. ඒකට අර වතුර මේ නීදු මෙනවා වගේ වැඩි අපි වෙන තැනකට ආවා. මම හිතන්නේ යාළුවනේ දැන් වැස්සක් ලං වෙන්නේ මේ අහස කළු කරලා තියෙන්නේ. අවුව තිබ්බට අහස කළු කරලා තියෙන්නේ තැනින්. එතන වතුර පාර මාර්ගයේ සැර වුණා. ඒ කියන්නේ අපි හිටපු තැනට වතුරට ගේනවා කකුල් වලට වදිනවා. අවුලන්නේ අපි තේරෙනවා කියලා අපි සැලෙන්නේ නැහැ. එහෙම අපි ඔය ලවන්න බෑ. ඒගොල්ලන්ට ඕන විදිහට. හැටරේ කළා නිකන් ඉන්නේ. ඔව් එළගිනි. එහෙනම් අපි වැඩේට බලමු. මේ තින්නේ යාළුවනේ අපි අලුතෙන් තෝරගත්ත තැන. ඔයාලා බලන්න හොඳද කියලා.
බලන්න ඉන්න. අරනේ කැරට් එක සුද්ධ කරගත්තා, ලුණු ගෙඩි ටිකක් සුද්ධ කරගත්තා, දේශ ටිකක් සුද්ධ කරගත්තා සාමාන්‍ය ගන්නට ඒක පුළුවන්. දැන් අපි මේක හොද ගන්න ඕනේ හොඳට පිළිසු වතුර. යාළුවනේ. මේ වතුර මාර පිළිසිතුයි බොරු කියන්න ඕනේ නැහැ. මේ බලන්න ලස්සන. හොද ගන්න ඕනේ නැත්තම් කණුවෝ ඉන්නවා සෑහෙන්න වෙනවා. ඒ කොළ පහ වෙලා යාළු. අයින් කරන්න මේ වගේ හරි යාළුවනේ අපි හොදගත්තා. දැන් මේක කපාගෙන ඉන්න. ප්‍රේම හොඳට කපලා පුරුදුයි. ආයෙ දන්නවනේ. රැට යන්නේ ගෙදර. මම ඉතින් ඕවා ඉතින් සිම්පල්. ගන්න රැනේ කපන්න. ඔකන්න බෑ මම දන්නවා. ලුණු කිරිය ඔන්නෝම කපන්නේ මේ. අම්බෝ කැපුර යාන්තම් කියලා කපන්නේ. එහෙම කපන්න බෑ මේවා අපිට. අපි ඉතින් දන්නවා ආයෙ කොත්තු ගන්නවා කියලා දන්නවනේ. අන්තිමට ගිය පොඩ කෙලවෙන ලුණු කැල්ල හීනි වෙනවනේ. ඒක හරි. දැන් ඒක මෙතෙන් තියාගන්නවා. ඉතින් මමද බඩුව? මේ වීඩියෝ ගන්න මං තමයි බඩුවේ. ඔන්න කැරට් කපා ගන්නවා යාළුවනේ. කැරට් හිගියල කපා ගන්නවා නැත්නම් රොටි කන්න බෑ. රොටිය උඩ තියෙන කැරට් ටික. 1 3 4 5 6 ඉමරන් ගන්න බෑ. එතන හිඳ කැපෙනවා. බලාගෙන කපාගෙන ඇඟිල්ලව කැපිලා ඇහි. අවුලක් නැහැ අපිට අවුරුදු 100ක පළපුරුදු තියෙනවනේ. ඒ හින්දා අවුලන්නේ. Sunday people waluwe naguna ramada ho යාළුවනේ දැන් මෙයා ඉතින් ගල්ගිරි තුන අහුරනවා ලස්සනට ගල්ගිරි තුන එක ගලක් ලොකුයි හැබැයි ඈ ඒක දිහාම යා යටර වෙන්නේ විතර ගානට බැලන්ස් වෙන්නේ හරි ඔව් ඒ හරින් ඔය ඔය දෙක උඩින් තියා තමයි ඒකල මම බෝල කරන්නේ බා ඔව් බා මේ රවුම බර ලිපණන් හරි දැන් ඔයාලට ඉතින් මොකද්ද කියන්නේ දිනවනේ හැදුවේ ඔයාලා ෂුවර්ද ඒක මොනවද කියලා බලමු ඉතින් මේ තියෙන කපාගත්තේ අමුද්‍රව්‍ය ටික කැරට් ලීස් ලුණු අවුමේස් ඔක්කොම කපාගෙන මේකට දාලා තින්නේ දැන් ඉතින් පාම් පිටි ටික අල්ල ගමු අපි ඉතින් පාම් පිටි ටික මේ ආකාරයට දාගන්නවා මොහොම ඔයාලා කාලා දිනවනේ දකුණේ රොටි ඔය ඔක්කොම දාගන්නවා යාළුවනේ පොල් බෑග් දැම්මා යාළුවනේ මේ විදිහට මේ no. Let them on the මේ ආකාරයට hold it ඕනිම කරන දේ යාළුවනේ වතුර දා ගන්න ඕනේ උණු වතුර නෙමෙයි යාළුවනේ දාන්නේ මම ඇල් වතුර දාන්න ඕනේ උණු වතුර කියන නම තුනා ආයිත් මේක ඇතුලේ කියලා මෙන්න යාළුවනේ අපි හදාගත්ත බඩ කොහමද ඔයගොල්ලෝ කන්නේ වගේද අපි කනේවා අපි තමයි කොහොමද කන්නේ කෙලෙවිසිට වඩ කවන්නේ නැද්ද බා ඕගොල්ලෝ මේ වගේ කාලා දිනවද නැද්ද බලන්න අපිට කියන්න බලන්න යටින් කමෙන්ට් එකක් දාන්න බලන්න අනිවාර්යෙන් දාන්න හොඳේ මං කියන ඕගොල්ලෝ කාලා නැහැ කියලා කීය කොට්ටුවක්ද චැලෙන්ජ් කරනවා මම යාළුවනේ පොල්තේ පොඩ්ඩක් ගන්න ඕනේ මෙන්න මේකට දාගන්න මෙන්න මේකට දාගන්න ඕනේ ඒ පොඩ්ඩක් දාගෙන මෙන්න මේකට පොඩ්ඩක් දාගෙන ඒක වහලා තියාගන්න දැන් මෙයාකින් වැඩක් නැහැ අපිට ඕන දේ කරගත්ත දැන් එයා වැඩක් දැන් මෙන්න මෙහෙම කරන්න ඕනේ පොඩ්ඩක් කෙලවෙනවද නැද්ද නාවෙන්නේ අද යාළුවනේ මේ අපි දෙන්න විතරනේ ඉන්නේ ලොකු රොටි මල්ලි ලොකු ඒවා මේක මෙන්න මගේ එක බා අම්මනේ හැදුවේ බා ඒකද මට ලොකු එක ඕගොල්ලන්ගේ තියෙනවද ඒ වගේ දේවල්
සාමාන්‍යයෙන් ගෙදර අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එහෙම කවුරු හරි ඉන්නවනම් කවුරු හරි රොටි එහෙම හදනවා නම් හොරාට ඌ එහෙම හංග ගන්න නැද්ද රොටියක් එහෙම හදාගෙන නැත්නම් උඩ ලොකු රොටියක් ඒ වගේ දින්නේ නැද්ද ඇත්තනේ මං කියන්නේ එහෙම දින් තියනවනේ ඒක පොඩි රොටියක් නේ අයියාට පොඩි රොටියක් දෙනවා මල්ලි කනවා ලොකු එකක් අයියා හැදුවොත් එහෙම අයියා ලොකු එකක් කනවා මල්ලිට පොඩි එකක් දෙනවා ඔය වගේ සීන් තමයි දින්නේ මේ මන්න ඉතින් එහෙම නෑ අපි නම් නේ බා ඉතින් මේ හදාගත්ත ලොකු රොටි ගුලි හතරක් දැන් අපි මේක තරහගමු හරි යාළුවනේ ඒක හරි දැන් අපි ලිප් පත්තු කරගන්න ඕනි බොසා ලිප් පත්තු කරමුද පත්තු කරමු එහෙනම් ලිප් පත්තු ගන්නවා අර කන්නේ විදිහට මම ඉතින් එපා වෙලා වගේ මොනවද ගන්නේ මෙලා ලිප් පත්තු කරන්න ගන්නේ යම්මට යම්ම කලමු කටු ඉතතර දෙකයි ආයෙත් ආන් එහෙම ලස්සන දාගන්න උලන්නේ ඔව් මහත වැඩි නේද කොසු මිටක් යාළුවනේ දෙන්න තියෙන්නේ මූට නේද හරි යාළුවනේ ලිප පත්තු කරලම මේ පෑන් එකක් තියලා මේ තට්ටයවත් ඒකට ඔබලා රොටියත් උගේ ඔළුව තට්ටෙම තියලා තලලා ගමුනේ එහෙනම් අපි ලිප පත්තු කරලා වැඩේට බහිමු මේ කුඹි ටික පව් ඈ ඉතින් යාළුවනේ ඔන්න ලිපත් හරි උඹන් ලිප පේනවනේ දැන් අපි ඉතින් මේක තියාගන්න ඕනේ කොල්ලා වැට්ටා කොහොමන් ගල් ටික හිට තියලා නෑනි මමද බඩුව යාළුවනේ වෙලාව ඔම්මට 3:16යි වව් යාළුවනේ එහෙනම් පළවෙනි රොටිය සාදු 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 කිරි 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 ගන්නවා බා රත් වෙලාවත් තෙල් ටිකක් දැම්මනද ඒකට කොහමද යාළුවනේ රොටිය රොටිය නම් කර වෙනවා කියමුකෝ මූ වැඩන්නේ මේ දෝනිත් එක මැහෙජ් කරනවා පුළුවන් ද කරන්න දෝනි නැල්ලු දෝනි ඉන්නවනේ දැන් මැහෙජ් කරන්නේ නැහැ දෝනිත් එක මේ දැන් බලන්න මේ දෝනිගේ ෆොටෝ බලන්නේ ඔබ නෑ කියලා මේ යාළුවනේ මේ වූ මොකද මේ එම් කුණහරුපයක් දානවා මගේ එකට කුණහරුපයක් දානවා එපාලු ඒ කියන්නේ මොකද දෝනි අරුසිද පරණ අරුසිද නෙත්මිද නෙත්මිලු මොකද කියන්නේ ඕනිද ෂොටි එනා ෂොටි කමු බලමු කොබාන ෂොටි අපේ මෙන්න අපේ ෂොටිය යාළුවනේ අවුලක් නැහැ ෂේප් අවුලක් නැහැ ෂේප් යාළුවනේ ආවෙන් මේ බූට් සින්දු කියනවා මෝ මේ බූට් සින්දු කියනවා මේ කො මොකද අයියන් යාළුවනේ රොටිය නම් හරි බලන්න එකේ ලස්සන මං කිව්වනේ මාර ලස්සනයි කියලා රොටිය ඒක හරි යාළුවනේ මචං ගනිකෝ මචං අර කෙහෙල් කොලේ මේ ෆෝන් එක අයින් කරහන්කෝ යාළුවනේ ඒ රොටිය හරි යාළුවනේ ඔන්න මගේ ලොකු රොටිය මගේ එක අනේ හිල්ලි බා ඒ රොටිය නම් හරි ඒ රොටිය හරි ඒක රොටි කනවද අඩෝ යාළුවනේ රොටිය හැබැයි ඇත්තටම මේ හදලා බාපු ගමන් තමයි කන්න ඕනේ තමයි ඒක රහ තියෙන්නේ උත්තම අරුවෝ ඒක තමයි බං මාර රහබ්බන් ඉන්නේ ඔව් කාලා බලන්න ඇත්තටම ඔයගොල්ලෝ මේ කාලා නැතිවද මෙහෙම කාලත් ඇති ඒ වට යාළුවනේ වැඩිපුර ලීස් ටිකක් කැරට් ටිකක් එහෙම දාන්න මේ ලුණුවෙන් මේ බාන එක මාරම ක්වොලිටි මාරම ටේස්ටියක් තියෙන්නේ මරු ඒක ඇත්තටම මරු කරක් යාළුවනේ කාලා බලන්න ඇත්තටම මරු යාළුවනේ මට පොඩි දෙයක් අමතකුණා මේ කෙහෙල් කොලේ තියෙනවනේ ඒක මේ රොටිය උඩින් මෙහෙම තියන්න ඕනේ මෙන්න මේ ආකාරය ඒ විදිහට තියුවාම
ඒක පිටුවාට පස්සේ මාරම රහක් තියෙන. මේක අතර රහ කොල්ඩි. බලන්න බොරු නම්. ඉතින් guys දැන් අපි යන්නේ නූල්මීස් හදන්න. දැයකට කරන ලුණු ටික මම දාගෙන තියන්නේ. ඉතින් මේක තමයි මීස් කුරු ගන්න තියෙන අපි. ඉතින් වැඩි දාන්න නැහැ පොඩ්ඩක් දානවා. දාලා මේ කරපිංච හොදගෙන තියෙන යාළුවනේ මොකද ජරාවක් නැහැ. කරපිංච පොඩ්ඩක් දා ගන්න ඕනේ. මේක පොඩ්ඩක් හොඳට අනා ගන්න ඕනේ. කොටන්නයක් ගෑව නෑ යාළුවනේ. එච්චර ක්වොලිටි එකෙන් නෑ අර වංගිරිය කොටන තරම්. ඒත් අවුලක් නෑ. ක්වොලිටි. අර ක්වොලිටි. සැකයි ඒක. ආල බලහන්. ඒක මාරු අවුලක් නෑ. ෂේප්. යාළුවනේ මේ තියෙන අන්තිම රොටිය. මෙතන අනිත් රොටිය කර වෙනවා. නේද? S24 වඩරද? ආයි පේනවනේ. S24 වඩර කෙලි මතේ තියන් ඉන්නේ. රිසික්ලෝෂන් වගේද වා උඹ? අපිට ආතල් දෙනවා උඹ බලන්න. ගියන් බා. ඕනි තෙත පොළොවක පණුවෙක් ඉන්නවා පුතා. අයියා. ඕනිම තෙත පොළොවක පණුවෙක් ඉන්නවා පුතා නේද? ඕනිම තෙත පොළොවක පණුවෙක් ඉන්නවා පුතා. අනාගනි. ඕනිම තෙත පොළොවක ඉන්නවා තෙත පණුවේ පුතා. ඕනිම තෙත පණුවක නෑ. ඕනිම තෙත අනේ වා. එපා ඔහොම කරන්න ආතල් නෑ එතකොට. ඕනිම තෙත පොළොවක පණුවෙක් ඉන්නවා පුතා. ඕනිම තෙත පොළොවක පණුවෙක් ඉන්නවා පුතා. වට ආතල්ලෝයි. මම මේ රොටි කන්න බලන් ඉන්නවා. අරක තාම පිච්චෙන්නේ නෑ නේද බා? අර හැමිනේනවා ඒක. මූ රොටි ටික කනවා අපිට තියන්නේ නෑ. මූ රොටි ටික කනවා ඒකින්ද මාත් කනවා ගෑල්ලා. මේ රොටිය තිබ්බා මේ හඳ භාගයක් වගේ කළමු. මං කවල්නම් ආ කන්න. මාව අපින්නේ අපි පොඩ්ඩක් කාලා පෙන්නන්න ඒක ලහයි ඒක. යාළුවනේ අර දුන් දානවා අර. අඩෝ දුන් දානවා ඒයි. ඒ සිරාවට දුන් දානෝයි. අඩෝ එතන එන සිද්ධිය බුලන්නම් ගියා. වැඩේක ඉන්නව නම් කියන්න වැඩේක ඉන්නව නම් කියන්න. අපි දෙන්නගේ වැඩිය මැඟ තියෙන කාගෙද කියන්න බලන්න පුළුවන් නම්. එන්න. අපි බාය කොහෙද හංගන්නේ? ඕ. මස පිට්ටු. වාගේ පිට්ටු. අන්න මගේ කිරිකිරි බෝල. ආ. ඒ. ආ. ඕ. Ah, mage na. Ay, mage. Ako pupunga. And fit too. Woo. Woo. Woo, sit back, man. අර යා ෆයිට් එකක් කියන්නේ. Ada apa itu, ada? Ada apa itu aku tiada. Yang mana ini bang? Ah. Ah. Ada deh. Adik ini pakai meja uluk pula. Goreng. Ayo. Goreng. Goreng. Mana kau tiada lagi lah? Seperti lagi. Try. 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 Abi mà gãy ra tiếng nè đó. Cristiano. Mẹ mua tới cái bé mua tao còn nó lên nè. Anh này. Này.
Bagai apa? Mari. Allah. Atas pasti. Awan. Pagi me uluk kena apa me pump එක දාති. Bagai dokter pakai ini. හරි. ඔන්න අන්තිම ෆයිනල් රවුන්ඩ් එක ආයේ මෙදින් දෙන්නේ නැහැ. 2යි 3යි. මට රොටි දුරයි. හරිද උඹ දන්නේ? ලඩුවත් අතින් අත දෙකක් ඉවරයි. අයියා. ඔය නෝ දෙක්වන් පළවෙනි එක තව තුන් දෙකක් තියෙනවා. वो तो मैं पुका नाटी वाली बाला पुका दिया नहीं වටේ කරගුණා. මේ මාස මේව හදා ගන්න ඕයි නම් බිම්පාලයක්. උඩේ ටික දෙපිලා යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම මේ ළඟපා තින්නවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා ඇත්තටම කාලේ යන්න මේ වගේ දෙයක් හදාගෙන ඒක මාර රහයි. ඒවා මූට සිනමැටික් වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා මූ දැන් අර හිට කියලා තෙමුණා. නා ඔයගොල්ලෝ බලන්නකෝ මූ ගත්ත ෆොටෝ ටික මම ඔයගොල්ලන්ට ඒ ටිකක් දාන්න. මේ වීඩියෝ එකේ ඒවත් තියෙනවා. බලන්නකෝ ඔයගොල්ලෝ දිගට. Marai. මේ යාළුවනේ ඇත්තටම මේ වගේ රොටියක් කාගෙන මේ වගේ ලස්සන ඇල්ලක් දිහා බලන් ඉද්දි ඇත්තටම මාර නිදා ඉරාවටම කියන්නේ පට්ට අරුණ හුප්පෝලයක් හම්බෙලා අලවරෙන් එපා යන්න බා අලවරෙන් බා ගහන්න මේක ඇත්තම හොඳයිද ඔය? ඉපෝය. කලින් කරේ පුපෝල තමයි. ඉවරම ගැහුවා. දැන් නවත්තලා තියෙන්නේ. අපේ නම් දැන් වීඩියෝ එක ඉවරයි යාළුවනේ. හොඳයි නම් ජලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ටිකටම වීඩියෝ අරන් එනවා. ටික ලක්පා. අදම මාර රහයි එක. පුරාම මේ තාමත් කරත් නෑ මට එකම මට මේක ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. वो एवं की मगर रोटी का आधार नहीं डालत भी बाहर එහෙනම් අපි යනවා. अभी हम ना Bye.